අංශභාගය සුවයි. නමුත් ඇවිදීමේදී පෙන වෙනස නිසා ඔබ කනගාටු වෙන්න. රෝගීන් අංශභාගයෙන් සුවය ලැබුවත් බොහෝ වෙලාවට ඇවිදීමේදී වෙනසක් පේනවා. අංශභාගයේ සුව වුණත් බොහෝ වෙලාවට ඔවුන් ඇවිදින විදිය ඒ කියන්නේ ගේට් පැටර්න් එක වෙනස් වෙනවා. මේ සඳහා හේතු වෙන්නේ මොළයට සිදු වූ හානිය නිසා ඇතිවන පාදයේ සමහර මාංශ පේශීවල දුර්වලභාවයත් ඒ වගේම කාලයත් සමග ඇතිවන පාදයේ සමහර මාංශ පේශීවල තදභාවයත්. මෙන්න මේ හේතු දෙක නිසාම රෝගීන් බොහෝ වෙලාවට කකුලේ දන හිසෙන් නොනමා හිප් එක එහෙම නැත්නම් උකුළු සන්ධියෙන් පාදයේ කරකවමින් ඇවිදීම කරනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී රෝගීන් දන හිසෙන් අධිකව පිටුපසට දමමින් ඒ කියන්නේ නී එක හයිපෙක්ස්ටෙන්ඩ් කරලා ඇවිදිනවා. මේ විදිහේ ගේට් පැටර්න් එක වෙනස් වීම නිසා පසු අවධියේදී නොයෙකුත් ඉන්ජරිස් වලට නැත්නම් ආබාධ වලට රෝගීන් ලක් වෙන්න පුළුවන්. මේ සඳහා මනා භෞතික චිකිත්සක ව්‍යායාම සිදු කරනවා නම් ඔබට නිවැරදිව ඇවිදීමේ රටාව සාදා ගැනීමේ හැකියාව තියෙනවා. පැරලයිසා අනිකුත් රෝග සඳහා ඔබ යා යුතු විශ්වසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න.